අසල මංගල්‍ය දහවල් පෙරහර සඳහා මේ විදියට නව නිර්මාණය කිරීම වගේම මේ කුසල කර්මාන්තයේ නිරත වීමත් එක්ක මේ වර්ෂාව කියන දෙය ගහට පොත් වගේ අනන්‍ය සම්බන්ධතාවයක් බවට පත් වෙනවා. ඉතින් අපේ කරණීය වගේම නූතන යුගයේ අපේ ශාස්ත්‍රඥයන් විද්‍යාඥයන් මේ පෙරහර කියන කර්තව්‍ය වර්ෂාවට සමාන කරනවා. කියන්නේ පෙරහර පැවැත්වීම වර්ෂාව ප්‍රාර්ථනා කිරීම කරගෙන වර්ෂාව ආරම්භ කිරීම කරගෙන කරන සංස්කෘතිමය අංගයක් හැටියට හඳුන්වනවා. ඔබට මතක නම් සතුට ඓතිහාසික සිංහලගල මහනුවර සරසා මාලිගාවේ පෙරහර මංගල්‍ය දෙවියන් වහන්සේට කෘතඥ දැක්වීමක් වශයෙන් පෙරහරක් වේද සංචාරය කරගන්නට යෙදුණා. එය අකණ්ඩව මේ 80 වෙනි වරට වේද සංචාරය කරද්දී ඊයේ දවසේ අපි පුරාණ චාරිත්‍රයට මුල් තැනක් දුන් ඒ ඓතිහාසික පසුබිම කුලිපත් කරන පන්දම් පෙරළි පෙරහර මංගල්‍ය පතුරු අටපසුවේ මිනිත්තු 45ට යෙදුණු චාරිත්‍රානුකූලව නෂ්ටාස්ත්‍ර කලාවට යෙදුණු නැගති වේද සංචාරය කරවීමෙන් අමතරව අද තථාගත ලෝතර බුදු පියාණන් වහන්සේගේ සම්පූර්ණ ශාසනය රකින්න මේ බෞද්ධ දර්ශනය ප්‍රමුඛ කොටගෙන බෞද්ධ පෙරහර මංගල්‍යයක් විදිහට දෙවියන් වහන්සේගේ ප්‍රතිමාද දේවාභරණද වැඩම කරගෙන පෙරහර මංගල්‍ය වේද සංචාරය කරනු ලබනවා. විශේෂයෙන්ම ජනාධිපති සම්මානලාභී නර්තනාංගයන් බොහෝමයක් මෙවර පෙරහර මංගල්‍යයට එකතු කරගනිමින් විශේෂවත් බව එකතු කරන්නට සූදානම් වෙනවා. මේ සංවිධායක මණ්ඩලය සහ පෙරහර කමිටුව යත් අපි සුවිශේෂීවම සිහිපත් කළ යුතුම වෙනවා. මේ මොහොත වෙන විට අමිල මාර්ගයේ දෙපස ටීවී දර්ශන ලබා දෙන්නට අපි දැන් කටයුතු කර තිබෙනවා. ඔබටත් පුළුවන් Facebook ඔස්සේ PS event පිටුවෙන් මේ පෙරහරේ සියලු දර්ශන කිසිදු අඩුවක් පාඩුවක් නොමැතිව සජීවීව නරඹන්නට ඔබට හැකියාව තිබෙනවා. එවැගේම අපි මතක් කරන්නට අවශ්‍යයි මේ පෙරහර කැමරාගත කර තිබෙන ස්ථානයෙන් ඉවත් වෙලා ඔබේ සහයෝගය AIB දර්ශන විද්‍යාකාරව ලබා ගන්න ඔබේ දායකත්වය ලබා දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලනවා. එනු කියන්නේ ඔයාගේ ගෝලයෝ ටික ඔක්කොම පෙරහැර ඉන්නවා පාර. ඔක්කොම ගෝලයෝ ටික. අපි ස්තෝත්‍රවන්ත වෙනවා.
එවිට hina වෙන්න බැරි කමනේ. ඓතිහාසික අම්බලන්ගොඩ මෝතර දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු දහවල් පෙරහර මංගල්‍යයයි මෙලෙසින් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණෙන්නේ. ඉතින් අප දකිනවා මේ සජීවී තොරතුරු හොයතගෙන එන මේ ස්ථානයෙන් දැන් ක්‍රමක්‍රමයෙන් පෙරහරේ පළමු අංගය වන මල් බයිසිකල් කරුවන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ඇදෙනවා. යනුව අපට දැනගන්නට ලැබෙන පණිවුඩය පෙරහර ළඟම මේ ස්ථානයට සම්ප්‍රාප්ත බව. ඉතින් අප සෝදානමින් සිටින්නේ ඓතිහාසික අම්බලන්ගොඩ මෝතර දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය 2025 සමගින්නේ දහවල් පෙරහරේ සුන්දරත්වය අපූර්වත්වය විඳ ගන්නට. මේ අර මාල්සිනේ කෝ මාල්සින දෙවෙනියට දෙවෙනියට මාල්සි මාල්සි පොඩි ඇති කරාට මාල්සි පෙච්චාර දැක්කුවා ෆෝටෝ ගාගන්න අද චුට්ටා යාගේ අකුටි කියලා
උපලේඛම්වරුන් වශයෙන් එච් නිරෝෂණී ලක්මාලී මහත්මිය, ආර්.ජේ. යශීමාංජලි මහත්මිය සහ කෙනලින් චන්දිම මහතාත් එවැගේම ප්‍රධාන සංවිධායක වශයෙන් ආර්.එම්. යුක්තානන්ද කියන මේ දේවාල කමිටුව පෙරහර සංවිධායක කමිටුව පිළිබඳව සාචිකා අපි සිහිපත් කළ යුතුයි. ඉතින් නවම මොහොතකින් යුක්තව ඉතාම මැනවින් මේ වැඩ කටයුතු සංවිධානය කළා කියන එක අපි මේ දින කිහිපය පුරා දුටුවා. මෙවර පෙරහර මංගල්‍ය මේ මෑත කාලීන ඉතිහාසයේ නොතිබූ ආකාරයෙන් මැනවින් සංවිධානය කළා. හරි ලස්සනට අපි දැක්කා, අපිට දර්ශනය වුණා. හරි වේලාවටම පෙරහර අම්බලන්ගොඩ ඓතිහාසික මෝටර දේවාලයේ පිටත්වීම සනිටුවන් වුණා. ඒ නිසා මම හිතන්නේ අද වෙනදාටත් වඩා කලින් මේ ස්ථානයට පෙරහර ක්‍රමක්‍රමයෙන් සම්ප්‍රාප්ත වෙනවා. මේ දහවල් පෙරහර මංගල්‍යයේ මේ සියලු වැඩ කටයුතු ඉතා හොඳින් සිදු කරන්නට සභාපතිතුමන් ඩබ්ලිව් විරන්ත මැතිතුමන් වගේම ලේකම්තුමන් දමින්ද ගොඩහේවා මැතිතුමන් ප්‍රධාන කොට ඇති විශේෂයෙන්ම අපේ ප්‍රධාන සංවිධායකතුමන් ආර්.එම්. යුක්තානන්ද මැතිතුමන් මේ කමිටුව මේ කණ්ඩායම පුරා දශක ගණනාවක් මුළුල්ලේ අත්දැකීම් වලින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් මේ පෙරහර සංවිධානය කිරීමේලා ඇති අත්දැකීම් අපේ පිරිසක් වශයෙන් ඔවුන්ගේ කලපුරුද්ද දකපුරුද්ද ආදී කොට ඇති මේ සියලු දේවල් මනාව පැහැදිලි කරමින් ඉතා සොඳුරු අලංකාර පෙරහරක් අම්බලන්ගොඩ කලාපුරයට දායකත්වය දක්වා තිබෙන බව අපි බොහොම අභිමානයෙන් මතක් කරනවා. ඒ නිසා නැවතත් අපි සභාපතිතුමයි අනුරකුත් පෙරහර සමාජන අවස්ථාවක් ඔබ භාවිතා කිරීමට කටයුතු කරන්නට උත්සාහ වගේමයි මේක කියන භාවිතා කරන්නට සම්බන්ධ හස්තු පරපුර පෙරහරට ප්‍රදේශයේ බොහොම සංවේදී දුරවැඩේ පෙරහර සරසවන්නටයි මේ ආකාරයෙන් එකතු වන්නේ සතු 90කට ආසන්න ප්‍රමාණයක්. ඒ අතරින් ලංකාවේ දලකහිත ඇති සිටින්නේ ඇතුන් එකක් පමණයි. ඇතුන් 9 දෙනෙකු පමණ මායක් වෙන්නේ ඓතිහාසික වෙන්කටගල දහදා මාලිගාවට. එතකොට මේ වෙනකොට ලංකාවේ පුරා ඉන්න අරිහතුන්ගේ දලක සහිත හස්තින් අත්‍යන්ත භාරකාරී අයත් අපි කවුරුත්
පෙරහරක් පුරවරයට පුහුණු කරන්නේ. දකින්න මේ මොහොත වෙනකොට ප්‍රධාන අපේ ප්‍රවීණ නිවේදකතුමා ගමන් ගන්න අවස්ථාව ප්‍රචාර කරන්නේ තුළ අනුවත් සිහිපත් කරමු. විශේෂයෙන් ඓතිහාසික පත්තුබිම තුළ පෙරහර කියන එහෙම නැත්නම් මේ පරිහාර කියන වචනේ ඔස්සේ ආපු මේ අපේ සංස්කෘතික අර්ථය තවත් විශේෂයක් තිබෙනවා සචිත. ඒ තමයි අපේ ජන විඥානය තුළ ජනාවාස නිර්මාණය කර ගැනීමත් ඒ වගේම මේ නිර්මාණය වෙච්ච ජනාවාසවල ජනගහනය ක්‍රමක්‍රමයෙන් අපේ ලංකාවේ උතුරු විභාගයේ එහෙම නැත්නම් අපි හඳුන්වන නූර කලාවිය රජරට ප්‍රදේශය ආශ්‍රය කරගෙන වැව නිර්මාණය කරනවා. එතකොට මේ වැව නිර්මාණය කිරීම වගේම මේ කුෂ්කර්මාන්තයේ නිරත වීමත් එක්ක මේ වර්ෂාව කියන දෙය කහට පුරුත වගේ අනන්‍ය සම්බන්ධතාවයක් බවට පත් වෙනවා. ඉතින් අපේ කරණී වගේම නූතන යුගයේ අපේ ශාස්ත්‍රඥයන් මේ පෙරහර කියන කර්තව්‍ය වර්ෂාවට සවා කරනවා. කියන්නේ පෙරහර පැවැත්වීම වර්ෂාව ප්‍රාර්ථනා කිරීම කරගෙන වර්ෂාව අරමුණු කිරීම කරගෙන කරන සංස්කෘතිමය අංගයක් හැටියට හඳුන්වනවා. ඔබට මතක නම් සත්‍ය ඓතිහාසික සිංහලගම මහනුවර දර්ශන මාලිකාවේ පෙරහර මංගල්‍ය වර්ෂාව අවශ්‍ය වෙනවා. මොකද ශ්‍රී ලංකා ද්වීපය කියන්නේ වතුවලින් අවසාර වූ භූමියකින් සමන්විත ප්‍රදේශ රටක්. එක්කනගල දළදා මාලිගාව ප්‍රමුඛ කොට ගැනීම අසුල මාර්ගයක් වීදි සංචාරය කරවනු ලබනවා. වර්ෂාව මූලික අභිප්‍රාය කොට ගැනීම පෙරහරක් වීදි සංචාරය කරවීම තුළ සංස්කෘතික ලබනවා. සාධාරණ කාරණය පදාවිත ප්‍රෝසන මුක්තියනට අපි පොදුවට පුළුවන් අපේ විදිහට ප්‍රචාර කරන්නේ දහවල් පෙරහර සඳහා මේ විදිහට
අපි හැම දෙයක්ම මේ භූමියේ මුල් කරගෙන අපේ කැමරා කාර්යය ඉදිරියෙන් ගමන් කරන මේ බොහොම සුන්දර යුවතියන් පිරිසක් ඉන්ටර්නෙට් ඕධාර්ථ මංජේස්වරාදී කොට ඇති ඒ බෞද්ධ සත්‍ය රැගෙන යන මේ යෞවනයන් පස්සේ ක්‍රමක්‍රමයෙන් යනවා.
වර්තමානයේ මහා සංස්කාරය නර්තනයේ තිබෙන මූලික ගුණාංග වලට හානි නොවන ආකාරයෙන් අපේ නර්තනයේ ප්‍රවීණත්වය ලබාගත් අපේ කාන්තා පාර්ශවයටත් අද තායිපත් සැලදීමේ අවස්ථාව ලැබෙන තිබෙනවා. ඉතින් ඔබ මේ දකින්නේ ඔබ ඉදිරියෙන්
කාන්තා ශක්තිය ප්‍රමුඛ කොට ගැනීම එදා ඉතිහාසයේ තුලත් ආදී කොට ඇති රාක්ෂස මෝහ අද මේ පෙරහර මංගල්‍යය වෙනුවෙන් එකතු වෙනවා. අප දකිනවා අපේ ඈත ඉතිහාසයේ සිට පැමිණි මේ පෙරහරට සත්‍ය දැන් දකින්නේ අපේ කෝලම් අදුරු විශේෂ දර්ශනයක් මා හිතන්නේ මේ නොන්සි කෝලම ආශ්‍රය කරගෙන මේ පෙරහර දෙකන ලද අංගයක් හැටියටයි අපි දකින්නේ. ඉතින් නොන්සි අක්කා ඒ වගේම සත්‍යය සහ ලිංගිනා කියන්නේ කම්බුරකාලි නුවර ඉරුදුගේ ආසල පුරයට ඉඳනා තීම රජුට සිටියදී මුදුන්ගේ රාජ්‍යයේ පෙරහරේ සුසුසිම වර්ණයක් තිබෙනවා. මේ වර්ණය මුදුන් රාජ්‍යයේ ප්‍රමුඛ වර්ණය තමයි මුර්ගන්ගේ සබඳ කාලනීය දරුවන් කාවාදී දර්ශනීය දෙනකොට අපි නැවත ඔබට පස්සාවට කොහොමද ඔබට පුළුවන් දිනහර බංගාලයේ ඉතපත් මුසුක් ප්‍රවත්ව සතුන් සමග නැවත බලන්න ඔබ අසපු සංගම දුරකථනය ගන්න ඉන්ටර්නෙට්
සම්ප්‍රදායත් නූතනත්වයක් කියන එක මනාකොට එකට කලබල නිර්මාණය කරපු නිර්මාණාත්මක නර්තනයක් හැටියට අපට දකින්න පුළුවන්. පහතරට නිර්වාදන ශිල්පීන් මේ නර්තනය සඳහා දායකත්වය ලබා දෙනවා. සත්‍යක පැවසු ආකාරයට අපි නර්තන ශිල්පීන් ගැන කතා කරනවා කිව්වොත් මොකද මේ නර්තනයක් දක්වන්නේ නිර්වාදනයේ තමන්ගේ උපරිම I want money.